ලබන අවුරුද්දේ හරි මේ අවුරුද්දේ අන්තිම වෙඩින් එකක් ගන්න ඉන්නවා නම් බලමුද ඔයගොල්ලෝ මේ කට්ටිය වෙන් කරගෙන ඉන්නවද කියලා. ඔයාලා ට්‍රැඩිෂනල් විදියට වෙඩින් එක ගන්නවා නම් මේකත් බලලා ඒ අදාළ විදියට දිනයක් වෙන් කරගෙන හොටෙල් එකක් එහෙමත් නැත්නම් එලිමහනක් වෙඩින් එක ගන්නවා ඒ ආකාරයට ඔයාලා දිනේ වෙන් කරගෙන තියෙන්න ඕනේ. ඊළඟට ඔයගොල්ලෝ රෙජිස්ටර් වෙලා නැත්නම් රෙජිස්ටර් කරන කෙනාට අදාළ දිනේ කියලා ඒ කෙනාව වෙන් කරගන්න ඕනේ. පළාත් දෙකක නම් ඒ දේව ඒ විදියට කරලා එයාලව වෙන් කරගන්න ඕනේ. ඊළඟට අෂ්ටක කියන කෙනාව වෙන් කරගන්න ඕනේ. ඊළඟට පූර්ව ඩෙකරේෂන් හෝල් ඩෙකරේෂන් එක කෙනා කැමති විදිහට ඩෙකරේෂන් කරගන්න එක ආකාරයකට. එතකොට ඒ දේවල් වෙන් කරගෙන තියෙන්න ඕනේ. ඊළඟට DJ බෑන්ඩ් නැත්නම් ගායකයෙක් ගෙන්නනවා නම් එයාලට දිනේ කියලා ඇඩ්වාන්ස් පේමන්ට් කරලා එයාලව වෙන් කරලා තියාගන්න ඕනේ. ඊළඟට සැලොන් එකට දිනේ වෙන් කරලා තියෙන්න ඕනේ. ඔයාලා දුම් අහනවා නම් ඒ දේවල් කලින් ගොඩක් කලින් කියන්න ඕනේ. ඊළඟට සැලුන් එකකින් රෙන්ට් එක කරනවා නම් ඒ දේවල්ද මාස කිහිපයකට කලින් හරි කියලා තියෙන එක ගොඩක්ම වටිනවා. ඊළඟට ෆොටෝග්‍රැෆර්ට ෆේස් ෂූට් කරන්නේ කවද්ද? ඊළඟට දෙවෙනි දවසේ කවද්ද? ඒ දේවල් කියලා අදාළ විදිහට දිනේ වෙන් කරගෙන තියෙන්න ඕනේ. ඊළඟට සෞභාග්‍ය මේසේ ෂැම්පේන් ඒ වගේ දේවල් ඔයාලා හිතලා තියෙනවා නම් ඒ අදාළ දේවල් කරන කට්ටියට දිනේ කියලා ඒ අදාළ තැන කියලා එයාලව වෙන් කරගෙන තියෙන්න ඕනේ. ඊළඟට කේක් එකත් ඔයාලා හදන්න දීලා ඒ ආකාරයට දිනේට අදාළ තැනට ගෙන්න වෙන් කරගෙන තියෙන්න ඕන. ඊළඟට වෙඩින් කේක් දැන් ගොඩක් කට්ටිය අලුත් විදිහට මතක හිටින දේවල් දෙනවා, පැලයක් දෙනවා, එක එක කට්ටිය එයාලා කැමති විදිහට අලුත් තෑග්ගක් දෙනවා. වෙඩින් කාඩ් ප්‍රින්ට් කරන්න දීලා ඒ දේවල් අදාළ විදිහට අදාළ දිනේට ලබා ගන්න ඕන. ඊළඟට කේටරින් සමහර අය හොටෙල් වලින් උත් ගන්නවා, සමහර අය කේටරින් කරලා ඒ දේවල් කරනවා නම් ඒ අදාළ විදිහට උදේ කෑම ගොඩක් වෙලාවට ගෙවල් වලින් ගෙනියන්න ඕනේ. එතකොට ඒ දේවල් අදාළ කෑම හදන දේවල් බලලා පිළිවෙලට ඒ දේවල් කරගෙන තියෙන්න ඕනේ. ඊළඟට වාහනයක් රෙන්ට් එකට ගන්නවා නම් ඒ දේවල් බලලා වෙන් කරගන්න ඕනේ. ගෙවල් වල කට්ටිය ට්‍රාන්ස්පෝර්ට් කරන්න රෙජිස්ටර් ඊළඟට ජයමංගලගත කියන කට්ටියව ට්‍රාන්ස්පෝර්ට් කරන්න ඕන කවුද කින්ද කියලා එයාලවට දිනේ දීලා අදාළ විදිහට දිනේ වෙන් කරගෙන තියෙන්න ඕනේ. ඊළඟට ජයමංගලගත කියන කට්ටිය බෙර නැටුම් ඒ දේවල් කරනවා නම් ඒ අදාළ කට්ටියට දිනේ කියලා එයාලවත් වෙන් කරගෙන තියෙන්න ඕනේ. ඒ වගේම ලස්සන වෙඩින් එකකට සූදානම් වෙන නම් අනිවාර්යයෙන්ම පෙර සූදානම තියෙන්නම ඕනේ. වගකීම් යුතුව ඒ දේවල් අදාළ විදිහට අදාළ කාල සීමාවන් කලින්ම කරලා පිළිවෙලට තියාගෙන ඉඳිහම ඒ වෙලට නිදහසේ කාලය ගත කරන්න පුළුවන්. ඒ මුදල් කලින් හෝ අදාළ කට්ටියට බෙදලා ඒ මුදල් මෙයාලා මේ අයට මේ විදිහට දෙන්න කියලා තියුනහම ඔයාලට නිදහසේ කාලය ගත කරන්න පුළුවන් එදාට. ඊළඟට ඔයගොල්ලන්ට දෙන්නම ජොබ් කරනවා නම් දෙන්නම රැකියාවේ නියත වෙනවා නම් දෙදෙනාටම කාලයක් නැත්තම් වෙඩින් එක ප්ලෑන් කරගන්න. වෙඩින් එක දේවල් හොයලා බලලා කරන්න. ඒ දේවල් අදාළ විදිහට කරන්න දැන් ගොඩක් වෙඩින් ප්ලෑන් ඒ අය අදාළ විදිහට අදාළ දේ ලස්සනට පිළිවෙලට ආකර්ෂණීය විදිහට කරනවා. ඔයාලටත් පුළුවන් ඔයාලගේ ලස්සන වෙඩින් එක ඒ විදිහට කරගන්න.